ඔයා දන්නවද ආයුධ දින අපරාධකාරයන්ගේ පස්සෙන් යනකොට මං අකමැතිම දේ මොකද්ද කියලා? ඒ මොකද්ද? එයාලගේ ආයුධ වලට වේගෙන් යමුද ස්ටීල්? එයාලා පැනලා යනවා. එහෙනම් මම යෝජනාවක් කරන්න. මේක සහැල්ලු කරලා වේග ටිකක් වැඩි කරමු. හොඳයි. ඔයාගේ කැමැත්ත. මං හිතන්නේ මෙයාලා කැමති නෑ අපි පස්සෙන් එනවට. මොකද දැන් කරන්න කියන්නේ? අපි එයාලගේ ඉස්සරහින් යමු. එහෙනම් අපි කෙටි පාරක් බලමු. ඉක්මන් කරලා වවට හරවන්න. මේකද ඔයාගේ කෙටි පාර? මෙතනින් පාර ඉවරයිනේ. ටර්බෝ බයික් එකට ඒකට පාරවල් ඉවර වෙන්නේ නැහැ. පාරක් හදාගෙන හරියනවා. අපොයි දෙයනේ. මැක්ස් මේ පාර නම් අනවශ්‍ය විදිහට කැපී පෙනෙන්න ගිහලා හැමදේම අවුල් කරගන්න එපා. තේරුණාද? තේරුණා අංකල් ෆෙරස්. සමහර වෙලාවට දන්නවනේ එයාත් ඉතින් අපි නිකන් එයාගේ සුරතල්ලුවා ගෙනේ. හරියට හරි. ඒත් හරිම විශේෂ දක්ෂතා තියෙන. හරි. අපි යාලගේ ඉස්සරහට ආවා. දැන් මොකද්ද? දැන් අපි ලේස ප්‍රහාරයක් එල්ල කරමු. මං හිතුවා ඔබ කියයි කියලා. මං හිතන්නේ යාලගේ ටයර් එකක් ගියා. ඔයා දන්නවද නරක මිනිසුන්ට ඇත්තටම අපිවත් නරක ඇති. දාන්න පහක්. සමාවෙන් ස්ටීල්. ඔයා හොඳින්ද? ඊළඟ පාර පහ දාන වෙනකොට අතපත දෙන්න. හොඳයි එහෙනම් ළමයි. ඔයාලා දන්නවනේ දැන් කරන්න ඕන දේවල්. ආයුධ බිම දාන්න, අත් උස්සන්න. ඔව්. දැන් ඉතින් ඔහොම ඉන්න. ඔව්. සමහර විට අපිටත් අත් උස්සන්න වෙයි. මැක්ස් අපි වට කරලා. බලය විහිදවමු! මම මැක්ස් මැග්‍රා. මේ පිටිපස්සෙන් යාළුවා ස්ටීල්. ඔයාලා හරි. එයා ඒලියන් කෙනෙක්. මම බලය ඇති කරනවා. ස්ටීල් ඒක හරියට පාලනය කරනවා. අපි දෙන්න එකතු වුණාම මේක කාටවත් පරාද කරන්න බැරි අපූර්ව ශක්තියක් වෙනවා. දන්නවද? අපි සතුරන්ට එරෙහිව සටන් කරනවා. මේ ලෝකය බේරගන්න. අපි තමයි මැක්ස් ස්ටීල්. මේ දැන් නගරය ආක්‍රමණය කරනවා කියලා මට කවුරුත් කිව්වේ නෑනේ. එයාලා අපිව සම්පූර්ණයෙන්ම වට කරලා තියෙන්නේ මැක්ස්. අපිව? ඇයි එයාලට අපිව ඕනේ? මේ බලන්න. අපි මුකුත් කරදරයක් කරන්නේ නැහැ. ඒ ඔයා ඔය කොහ යනවා කියලාද හිතාගෙන ඉන්නේ? ස්ටීල් පාර දෙන්න ලෑස්ති වෙන්න. පාර දෙන්න. නෑ ඉන්න. ශක්තිවන්තයවද ගන්න? හරි ශක්තිවන්තයා. බලය විහිදුවමු ශක්තිවන්තයා. මන් දන්නේ මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඒත් මට හොඳටම විශ්වාසයි මේක පුපුරයි කියලා. බලය විහිදුවමු ව්‍යාසන බලය. තව ටිකක් උඩට යමු. හරි යමු. ඒ සෙල්ලමත් ඉවරයි. පිටි තියෙන එක නවත්තන්න. ඔයාට අපෙන් කරදරයක් නෑ. අපි මෝඩයෝ කියලාද හිතන්නේ? මම තමයි කර්නල් කැස්ටල් යුද හමුදාවෙන්. යුද හමුදාවෙන්? ඕ ඉන්න. ඒ කියන්නේ ඔයා අපේ පැත්තේද? අනිවාර්යෙන්ම. එතකොට ඔයා තමයි මැක්ස් ස්ටීල් මං හිතන්නේ. මං ඔයා ගැන අහලා තියෙනවා. එහෙනම් අහලා තියෙන ගොඩක් නරක දේවල් වෙන්න ඇති. ඒ කියන්නේ අපිට මෙතනට ඇවිල්ලාම යුද ප්‍රකාශ කරේ කර්නල් මහත්තයෝ. කලබල වෙන්න එපා. අපි හිතුවා ඔයාලා අපිට පහර දෙනවා කියලා. පේනවනේ හොරු ටික හොරකම් කරලා තියෙන ආයුධ. මිනිස්සු හැමෝම දවසට දෙපාරකුත් මැද්දා. මැත්තට මතේ ඉසබීජ නැසන කරාබුනට තෙල් තියෙන ක්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. නව ක්ලෝගාඩ්. පරම්පරා ගණනාවක් පුරා මව්වරුන්ගේ තේරීම අංක
ආරක්ෂිතයි. එයාලට කිසිම හානියක් වෙලා නැහැ. හැබැයි මෙතන තියෙන වාහන නම් මං හිතන්නේ පාවිච්චි කරන්න බැරි වෙයි. ඇත්තටම සමාවෙන්න ඒකට. ඒකට කමක් නෑ මේ මේජර් පාකර් එයා අලුතින් බැඳුනේ. එයාට තේරෙන්නේ නැතුව ඇති ඔයාලා මොකද්ද කරන්න හැදුවේ කියලා. මං තව දෙයක් ඔයාලට කියන්න ඕන. ඔයාලා ගොඩක් දක්ෂයිනේ. මම ගොඩක් පැහැදුනා. ස්තුතියි. මොකද කියන්නේ? එනවද මගෙත් එක්ක අපේ කඳවුරට යන්න? මං කඳවුර පෙන්නන්න. ඒක නියෝගයක් නෑ. ඒක ආරාධනාවක්. එහෙනම් මේ තමයි හමුදා කඳවුර. මෙතන හරිම පිළිවෙලයිනි. මන් දන්න ඔයාලට මේක පුරුදු තැනක් නෙමෙයි කියලා. මොකද මේක එන්ටෙක් එකට වැඩිය ගොඩක් වෙනස්. ඔයා දන්නවද එන්ටෙක් ගැන? මං හිතන්නේ අදහස් කෙරුවේ මේ මොකක් එන්ටෙක්? පොඩ්ඩක් ඉන්නකෝ මං හැමදේම කියන්න. මං ඔයාලගේ එන්ටෙක් රහස් සංවිධානය ගැන වැඩි විස්තර නම් දන්නේ නෑ. ඒත් හැබැයි අවශ්‍ය ප්‍රමාණයට හැමදේම දන්නවා. එහෙනම් මොකටද අපිව ගෙනාවේ? මේජර් පාකර් ඩ්‍රෙඩ්. මේක නිකන් තොරතුරු ගබඩාවක් වගේනේ. අපේ එන්ටෙක් එකේ නැති තොරතුරුත් මෙහෙ තියෙනවා. ඔයාලද මේ කරදරකාරය පස්සෙන් යන එකම කණ්ඩායම. අපි ඩ්‍රෙඩ් ගැන අවධානයෙන් ඉන්න THI එකේ කලින් ඇතිවෙච්ච සිදුවීමෙන් පස්සේ ඉඳලා. කොහොම වුණත් ඔයා කරන්නේ හොඳයි. කොච්චර හොඳද කියනවනම් මම මේ කල්පනා කරේ. ඔයාට පුළුවන් අපිත් එක්ක වැඩ කරන්න. වැඩ කරන්න? මොකක්? මම බලන් හිටියේ ඔයාලා හමුදාවත් එක්ක සටන් කරපු විදිහ. හිතලා බලන්න අපි දෙගොල්ලෝ එකතු වුණා නම් මගේ බුද්ධියයි ඔයාගේ බලයයි ඩ්‍රෙඩ් අපෙන් ගැලවීමක් නැති වෙයි. ඔයාම පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට පිස්සු හැදිලද මොන ඒකටද ආමේක හම්බ වෙන්න ගියේ? ෆෙරස් අපි ත්‍රිවිධ හමුදාවම හම්බුන්නේ නැහැ. ඒකට නම් ජීවිත කාලෙමයි. පොඩ්ඩක් සංසුන් වෙන ෆෙරස් අංකල්. කර්නලුත් අපේ පැත්තේ කෙනෙක්. එයාත් හදන්නේ ඩ්‍රෙඩ් වල්ල ගැන තමයි. මැක්ස් එන්ටෙක් එකට තියෙන පෞද්ගලික කර්මන ඊට වැඩිය ගොඩක් වෙනස්. කැට් කිව් හරි. අපේ සංවිධානයටත් තියෙන ලොකු අරමුණක්. ඒක අනිත් සංවිධාන වලට වඩා වෙනස්. හරි ඊළු. මෙහෙ ඉන්න සමහර අය ගැන මට හිතෙන්නේ එහෙමම තමයි. මොකක්ද ඔය කියන කතාවේ තේරුම? ඒ කතාවේ තේරුම තමයි කර්නල් අපිට පැහැදිලි කරලා කිව්වා එයාගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. ඒක තමයි හරිම අවංක බව කියන්නේ. ඔයත් ඕනනම් ඒක try කරලා බලන්න. ආය ආමික හම්බ වෙන්න බෑ. මොකක්? ඇයි බැරි? මට නම් තේරෙන්නේ නැහැ ෆෙරස් අංකල් ඔයා හැම වෙලේම ඇයි අපි දෙන්නට ඔය කතාවම කියන්න කියලා. මොකක්ද ඒකේ තියෙන වැරද්ද? ඒක එහෙම තමයි. ෆෙරස් ආ? මං කිව්වේ කමාන්ඩර් ෆෙරස් අපි සැටලයිට් වලින් නෝට් ඉන්න තැන හොයාගත්තා. එයාලා මුළු නගරෙම විනාශ කරනවා. මොකද්ද? ඔයාට ඇහුණනේ ඩ්‍රෙඩ් කියපු දේවල් මේ හැම දෙයක්ම විනාශ කරන්න. කොපර් කැනියන් නගරේ යටත් කරගන්න. සේරම දේවල් විනාශ කරන්න. මැක්ස් හරි මන් දන්නවා. ස්ටිල් අපි යමු. අපේ ස්ටයිල් එකම වැඩේ කරමු. බොහොම කැමැත්තෙන් කරන්නේ. අපිත් ඔයාලත් එක්කම ඉන්නවා. බලය පිහිටුවමු. ශක්තිවන්තයා. ඒයි මොකද ඔයා හැම වෙලේම තමන්ගේ තරමට ගැලපෙන කෙනෙක් තෝරගන්න නැත්තේ? එයාට තාම ප්‍රමාණය අඳුරගන්න බෑ වගේ. අපි මේ වැඩේ කරමු. එහෙම නැත්තම් නිකන් ඉමු. ඉදිරියට ගිහින් එයාලට පහර දෙන්න. ඔයාගේ හමුදායාලුව හොඳ පහරක්නේ දුන්නේ. ඇත්තට මේ පහරකට කතා කරනවා නම් කර්නල් එහෙනම් ඇත්තටම වැඩ පෙන්නවා. අල්ලගන්න. එයාව කඳුරට ගෙනියන්න. එයා දැඟලුවා හොඳටම වැඩි. මං හිතන්නේ මේ කර්නල් කැස්ටල් වෙන්නේ නැති. ඔව් මොකද්ද ඔයාට මගෙන් වෙන්න ඕන? විශේෂ දෙයක් නම් ඕනේ නැහැ. මට මේ නෝට් අරගෙන තිබ්බනම් ඇති. ඔයා කවුද එහෙම කරන්න? මේ මිනිස්සයා රටේ හතුරෙක්. අනිත් එක තමයි අපි මෙතනට ඉස්සෙල්ලම ආවේ.
ඒ මොකද මේ අපිට මේ කතා කරලා විසඳගන්න බැරිද? මැක්ස් පැත්තකට වෙලා ඉන්න. ඒ මොකටද මේ ඔයාට වගේම එයාටත් අයිති වැඩක්. ඕ මං හිතන්නේ ඔයා එයාගේ මොන හරි හංගනවා. හා? මොනවද ඔය කියන්නේ? ඔයා එක පෙරස්ගෙන් මෙහුවනම් හොඳයි. මතක තියාගන්න මං දන්න ඔයා කවුද කියලා. මම මැක්ස්ට කිව්වා වගේම ඔයාලගේ රහස් සංවිධානය ගැන ටිකක් දන්නවා. මේක වෙන්නේ නැති වෙලාව එන්ටෙක් එකේ ඇත්තම මෙහෙයුම ගැන කියන්න. ඇත්තම මෙහෙයුම? මං හිතුවා හරියටම හරි. ඉක්මන් කරලා ඔය මිනිහව අරගෙන යන්න. මතක තියාගන්න මගේ ආරාධනාව තාමත් එහෙමයි. ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔයා විශ්වාස කරන ඇත් එක්ක ඔයාට වැඩ කරන්නත් පුළුවන්. හැමෝම කඳවුරට යන්න. මට නම් මේ දේවල් තේරෙන්නේ නැහැ කමාන්ඩර්. නෝට් කිසිම වෙලාවක මේ වගේ දවල් වරුවක කෙනෙක්ට පහර දීලා නැහැ. මෙතන මොකක් හරි වැරද්දක් තියෙනවා. අනිවාර්යෙන්ම. ෆෙරස් අංකල් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? පුළුවන්. අපි කතා කරමු. මොකද්ද අර කර්නල් කියපු දේ තේරුම? එන්ටෙක් එකේ මොකක් හරි රහස් මෙහෙයුමක් තියෙනවද මන් දන්නේ නැති. මැක්ස් මම හැම වෙලේම කියනවා වගේ අපි කරන්නේ ලෝකේ බේරගන්න එක විතරයි. නෑ මෙතන ඊට වඩා දෙයක් තියෙන්න ඕනේ. මට ඒක විශ්වාසයි ෆෙරස් අංකල්. මට ඒක දැනගන්න ඕනේ. මැක්ස් ඒක සංකීර්ණයි ඒක. ඇත්ත කවදාවත් සංකීර්ණ වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මට දැනගන්න ඕනේ. මොකද්ද ඇත්ත කියන එක? ඇත්තනේ. හරි. ඔයාට දැනගන්න ඕනේ නම් මම කියලා දෙන්නම්. ඇත්ත තමයි මේ අවස්ථාව හැටියට ඔයා දැනගන්න ඕනේ හැම දෙයක්ම මේ වෙනකොටත් දන්නවා මැක්ස්. ඒකයි ඇත්ත. ඔයා දන්නවද මගේ තාත්තා නැති වුණාට පස්සේ මං හිතුවා මගේ තාත්තගේ අඩුව පුරවන්න ඔයා කියලා. ඒත් මං හිතුවා වැරදි. ඔයාට කිසි දෙයක් වැදගත් නැහැ. ඔයාට වැදගත් එන්ටෙක් එක විතරයි. මැක්ස් ඉන්න. ෆෙරස් හැමදේම හොඳින් නේද? මෝලි මැක්ස්ගේ සැකේ එන්න එන්නම වැඩි වෙනවා. එයා දැන් මගෙන් ප්‍රශ්න අහනවා. මන් දන්නවා. මේක වෙන්නේ තියාට කියන්න වෙලාව. ඔයා හොඳටම විශ්වාසෙන්ද ඔය කතා කරන්නේ? මොකද වචන එළියට ගියොත් අහපව ගන්න බෑ. ඒක නෙමෙයි මැක්ස්. එතන වෙච්ච වචන උවමාරු නම් ඒ තරම් හොඳ නෑ නේද? මං කිව්වේ ෆෙරස් එක්ක. මට ඒක ගැන කතා කරන්න ඕනේ නැහැ. එයා විහිළුට අරන්ද? කාගෙන්ද ඒක? ඒ මැසේජ් එක ආවේ කර්නල්ගෙන්. එයාට දැම්මම අපිව හම්බෙන්න ඕනිලු. නෝට්ව නම්ම ගන්න අපිට යාගේ පෙනුම තරං අමාරුනේ නැහැ. අපිට ගොඩක් පොඩි කාලයක් ගියාගෙන් ඩ්‍රෙඩ් ගැන විස්තර දැනගන්න. ඉන්න. ඒ කියන්නේ ඔයාලා දන්නවා දෙයක් කොහෙද ඉන්නේ කියලා? ඔව් දන්නවා. එයා මොන හරි දෙයක් සැලසුම් කරනවා අපේ නගරෙන් පිට ඉඳලා. මං ඔයාගෙන් ඉල්ලන්නේ මට උදව් කරන්න කියලා. ඔයා මොකද කියන්නේ? උදව් කරනවද? අනිවාර්යෙන්ම. මාත් ඇත්ත එක්ක ඉන්නවා. නියමයි. එහෙනම් අපි ඉක්මනට ගිහිල්ලා ඩ්‍රෙඩ්ව අල්ලගමු. මැක්ස් ඔයාගේ එන්ටෙක් එකේ ට්‍රැකින් සංඥා සේරම වෙනස් කරන්න. එතකොට අපිට පුළුවන් ඩ්‍රෙඩ්ට හොයාගන්න බැරි වෙන ඔයාගේ සංඥා වෙනස් කරන්න. ස්ටීල් ඔයාට ඇහුණනේ? අන ලැබුණා. සංඥා අක්‍රිය කරනවා. කමාන්ඩර් මැක්ස්ගේ සංඥා සේරම අක්‍රිය වුණා. මොකක්? එයාගේ අන්තිම සංඥාව ලැබුණේ කොහෙදද? කර්නල්ගේ කඳවුරෙන් කමාන්ඩර්. ඔහොම දිගටම යන්න. මෙතන පුරුදුයි වගේ. කවුද මේ එන්නේ? දිගටම යන්න. අපේ මෙහෙයුම් මෙතනින් ආරම්භ කරනවා. කර්නල් පොඩ්ඩක් ඉන්න. නිර්භීතකම විතරක් තිබිලා වැඩක් නෑ. බුද්ධියක් ටිකක් තියෙන්න ඕනේ. ඒයි කර්නල්. ඔයා මං ගැන බය වෙන්න එපා මැක්ස්. මම හොඳින්. අපි දෙන්නම හොඳින්. මේ මොකද්ද වෙන්නේ? ඒක තමයි මටත් දැනගන්න ඕනේ. ඒක වැඩින් හිතන දෙයක් නෙමෙයි මැක්ස්. වැඩ කරන්නේ ඩ්‍රෙඩ්ට. ඒ වගේම තමයි මගේ කණ්ඩායමත්. හැබැයි මේ මේජ පාක ඇරුණා. කලින් කිව්වා වගේම එයා අපිට අලුත්. තමුන් නම් මහා ද්‍රෝහියෙක්. ඇයි? වෙන මොකටද? ඔයාටයි වගේ එන්ටෙක් එකේ යාළුවන්ට නොදැනෙන්න ඔයාව මෙතනට ගෙන්න ගන්න. මගේ කට්ටිය තමුන්ව වට කරලා තියන්නේ.
මැක්ස් ස්ටීල් දැන් තමුන් අයිති මට මට සතුටු ඒ ගැන ඒත් ඕන්න නැහැ බලය විහිදුවමු ශක්තිවන්තයා ස්ටීල් එන්න එකකට කියන්න අපි ඉන්න කොහෙද කියලා ඒක කරන්න බෑ කර්නල් අපේ ට්‍රැකින් සිස්ටම් එක අවුල් කරලා ඒකත් එහෙමද එයා ඒක කරන්න ඇති මේක ඒගොල්ලෝ සැලසුම් කරලා කරපු දෙයක් අර ආයුධ මංකොල්ලෙක් මේගොල්ලන්ගේ සැලසුමේ කොටසක් අල්ලගන්නවා මැක්ස් ස්ටීල්ව මං හිතුවේ හමුදාවට යන්න කිව්වා කියලා ඔයා මට කලින් කියන්න තිබුණනේ මාව නගරයට යව්වේ මැක්ස්ව කර්නල්ගේ උගලට අහු කරගන්න කියලා. මට ඒක අමතක වෙන්නේ නැති. දැන් ගිහලා වැඩේ කරනවා. යනවා. ඔයා එහෙම කළේ කර්නල්. ඔයා ඒ තමන්ගේ රටටම පිටු පෑවේ. ඔයා දන්නවද ඩ්‍රෙඩ් මේ වැඩවලට අපිට කොච්චර ගෙවනවද කියලා? ඒ මොකද උනේ? මම මැක්ස් ඉන්න තැන හොයාගත්තා. පණිවිඩය පැහැදිලි. අපි දැම්මම ගිහින් යාට උදව් කරන්න. කොහොමද එන්ටෙක් එක අපි ඉන්න තැන හොයාගත්තේ? මම දන්නේ නැහැ. ඕ මං හිතන්නේ සමහර විට අපිට ඇත්තටම බේරෙන්න පුළුවන් වෙයි. සයිඩ්‍රෝ ආයුධ තියෙන අයත් එක සටන් කරන්න ඕනේ ආයුධ වලින්. ඔයා මොකද කියන්නේ මැක්ස් මගේ හදිසි පැමිණීම ගැන? ඔයා අපෙන් ගැන නම් හරිම සතුටුයි. Max Steel. කොහොම ඉන්නවා? ඔයාලට ඕන යුද්ධයක් නම් අපි යුද්ධ කරමු. අපි දැම්මම මේක බේරගන්න ඕන. දැන් තියෙන්නේ මගේ වාරේ. දැන් නැගිටින්න සයිඩ්‍රෝ. හොඳයි. දැන් තියෙන්නේ මැක්ස්ගේ වාරේ. මං ඔයාට කිව්වනේ මැක්ස් දැන් ඔයා වයිති මට. දැන් ලෑස්ති වෙනවා මතක යන්න. Excuse me sir. තමුන්ම සේවයෙන් පහ කරලා දානවා. මැක්ස් ටර්බෝ බ්ලාස්ට් එකට පහර දෙන්න. ඒත් ඇයි? ඒකෙන් එයාට රිදෙන්නේ නැහැ. මං කියන දේ කරන්න. හොඳයි. ඔයා කියනවනම් මුකුත් වෙන්නේ නැහනේ. ඔයාලඟ තියෙන සේරම බලය මෙච්චරයිද? මට? ඔව්. මගේ යාළුවට නෑ. එපා. වෝහෝ! ඒ මොකද? ඒක තමයි මැක්ස් බලය ලේසර් බලය විදිහට ඇද ගන්න පාවිච්චි කරන ක්‍රමය. ස්තුතියි ඔයාලා ඉන්න තැන දැනුවත් කරාට ස්ටීල්. මට පුළුවන් දේ මම කළා. අපි කර්නල්ලා යාගේ මිනිසුන්ගේ අල්ලගත්ත කමාන්ඩර්. එතකොට ඩ්‍රෙඩ් අපේ මිසයිල් ප්‍රහාර වලින් පස්සේ අපි ආවේ හැමතැනම හෙව්වා. ඒත් ඒ කියන්නේ එයා පැනලා ගියා. නෝට්ටත් අරගෙනම. ඔහොම ඉන්න. මේජර් පාකර් කමාන්ඩර් ෆෙරස්
එයාට දාලා තියෙන මාංචු ගලවන්න. මොකද එයා අපේ කෙනෙක්. මං දැනගෙන හිටියේ මං විතරක් නෙමෙයි කර්නල්ව සැක කරන්න කියලා. ඔයාව දැක්කට පස්සේ මං ඔයා ගැන හොයලා බැලුවා. ඊට පස්සේ මං තේරුම් ගත්තා ඒ කණ්ඩායමේ හිටිය එකම අවංක සොල්දාදු ඔයා කියලා. මට සතුටු ඔයාව වෙලාවටම දැනුවත් කරන්න ලැබීම ගැන. මං ඔයා ගැන ගොඩක් සතුටු වෙනවා මේජ. ඉස්සරහටත් සිහියෙන් ඉන්න. එතකොට තමුන්ට කොහෙත්ම ගැලපෙන්නේ නෑ මේ ඇඳගෙන ඉන්න ඇඳුම. අරගෙන යන්න මේ ද්‍රෝහියාව. මැක්ස් මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ ඇත්තටම නෑ. මට හරිම ලැජ්ජයි. මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ ඔයා කියන දේ ඇහුවනම්. ෆෙරස් අංකල් මට සමා වෙන්න. මම ඔයාගේ තාත්තා නෙමෙයි මැක්ස්. ඒත් මට ලොකු වගකීමක් තියෙනවා ඔයාගේ ජීවිතය ගැන. ඒක මගේ හදවතේ තියෙන පොරොන්දුවක්. හරි දැන් ඒක අමතක කරමු. හරි. එහෙමනම් ඉතින් මූලස්ථානයට ගිහිල්ලාම තීරණය කරමු ඔයාලට දෙන දඬුවම මොකක්ද කියලා. දඬුවම? ළමයි යමු. ඔය දන්නවද ස්ටීල් එන්ටෙක් එක ගැන අපි නොදන්න ගොඩක් දේවල් තියෙනවා. ඒත් අපි දන්න එක දෙයක් තියෙනවා. ඒ තමයි යාලා හොඳ අය කියන එක. මම හිතනවා ඒක හරි ඇති කියලා මැක්ස්. ඒත් තාම අපිට දැනගන්න බැරි වුණු ඇත්තකුත් තියෙනවා. සමහර විට අපිට හැමදේම දැනගන්න ලැබෙයි වෙලාව ආවහම.